මම දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂණ සංගමයේ ලේකම් තුසිත විජේරත්න ඒ වගේම පරසංගස්සයව මහජන සෞඛ්‍ය පරීක්ෂකව කටයුතු කරනවා. අපි දන්නවා මේ වෙද්දී මේ ප්‍රදේශයේ ගංගාවතුර තර්ජනයකට ලක් වෙලා යම් තාක් දුරට සහනයක් ලැබෙන අවස්ථාවක් තමයි මේ අවස්ථාව. මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස ඔබට දැනුවත් කිරීමට තියෙන්නේ දාන කාරණා කීපයක් දැනුවත් කිරීමට තියෙනවා. පළවෙනි කාරණා ලෙස ගත්තාම මේ වෙන විටත් බලධාරීන් විසින් යම් කිසි අවදානමක් සහිත යයි පවසන ප්‍රදේශවල ඔබ නැවත වරක් පදිංචිට යන්න එපා. මොකද මේ අවස්ථාව වන විටත් යම් කිසි මට්ටමකට ජලය ගංගාවල ජල මට්ටම ඉහළ මට්ටමක පවතින නිසා යම් අනතුරක් වෙන්න පුළුවන්. මොකද ඔබේ ජීවිතය බොහෝ විට අපිට ඉතා වටිනා පළවෙනි අවස්ථාවේදී. ඒ වගේම ඔබ ආහාර පරිහරණය කිරීමේදී මේ අවස්ථාවේදී බොහෝ ආහාර අපිරිසුදු තත්ත්වයේ පවතින නිසා නිවසේ සකස් කරගන්න ලබන ආහාර පමණක් අනුභව කිරීමට ඔබ වග බලා ගන්න ඕන. ඒ වගේම ඔබ ජලය පරිහරණය කිරීමේදී උතුරුවා නිවාගත් ජලය පමණක් පාවිච්චි කරන්න වග බලා ගන්න ඕන. ඒ වගේම ඔබ එවැනි ජලය ඔබට සොයා ගැනීමට නොහැකි නම් ළඟම තියෙන ආරෝ ජලය පානය කිරීම සඳහා ඔබ වග බලා ගත යුතුයි. ඒ වගේම මේ කාලයේදී වැසි ජලය සමග ලෙප්ටෝස්පයිරොසිස් මියුන රෝගය බෝවීමේ හැකියාව තිබෙන බැවින් ඔබ ආරක්ෂිත ඇඳුම් සහ උපකරණ භාවිතා කිරීම ඉතා වැදගත් වෙනවා. එෙහිදී ඔබ මඩ සහ ජලය රැඳි ස්ථානවල ඔබ ගමන් කරන විට ආරක්ෂිත ඇඳුම් ලෙස බූට්ස් පැළඳීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම ඔබේ ශරීරයේ යම් තැනක තුවාල තත්ත්වයක් තියෙනවා නම් ඒ තුවාල තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබාගෙන සහ ඒ තුවාල ආවරණය කරගැනීමෙන් ඔබ ගමන් කිරීම ඉතාම වැදගත් වෙනවා. මින් අමතරව මේ කාලය තුලදී ඩෙන්ගු සහ වෙනත් බෝවන් රෝග වැඩිවීමේ අවස්ථාවක් තියෙනවා. මොකද ගංගාවතුර තත්ත්වය පහව ගියාට අනතුරුව බොහෝ ස්ථානවල පිරිසුදු ජලය රැඳීම හේතුවෙන් ඩෙන්ගු රෝගය උත්සන්න වෙන්න පුළුවන්. ඒ නිසා ඩෙන්ගු රෝගය පාලනය කිරීම සඳහා ඔබගේ ගෙවත්තේ තියෙන වතුර රැඳීම් ඇති ස්ථාන සියල්ල ඔබ විනාශ කරන්න. ඒ වගේම මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය කරන ආරක්ෂිත උපකරණ ආරක්ෂිත ක්‍රමෝපායන් ඔබ පිළිපදින්න ඕන. ඒ වගේම කුඩා දරුවන් අනිසි ලෙස ගම් වතුර වලට සහ ජලය පවතින ස්ථාන වලට රැගෙන යාමෙන් වළකින්න. ඒ වගේම එවැනි ස්ථාන නැරඹීම සඳහා ඔබ මේ අවස්ථාවේදී නොයන්න. මොකද හේතුව මේ වෙනකොටත් එමේ ස්ථාන ඉතාමත් අවදාන තත්ත්වයක තමයි තියෙන්නේ. එවැනි ස්ථානකදී ඔබ නිර්මල ස්ථානකදී කුඩා දරුවන් ඔබේ අතින් ගිලිහුණොත් යම් ආරාන්තික තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි කිසිදු අනවශ්‍ය ගමන් බිමන් නොයා තම නිවසේ රැඳී සිටීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම රූපවාහිනිය සහ ගුවන්විදුලි නාලිකාවලින් ලබා දෙන උපදෙස් මනා ලෙස පිළිපදින්න ඕන. ඒ උපදෙස් අනුව ඔබගේ ජීවිතය ගත කිරීම සඳහා මේ කාලය යොදා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා ඒ වගේම මියුන් රෝග පාලනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විදියට ඩොක්සිසයික්ලින් කියන ඖෂධය අපි විසින් නොමිලේ ලබා දෙනවා. ඒ නිසා ඔබගේ ගම් මට්ටමින් සහ ඔබගේ ප්‍රදේශයේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අමතා එම අවශ්‍ය ප්‍රමාණයට ඩොක්සිසයික්ලින් ඖෂධය භාවිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස දන්වා සිටිනවා.